හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට හිතුණා ගොඩක් කාලෙකට පස්සේ ඉතින් මේ වීඩියෝ එකක් ගේන්නේ පුතාගේ මොනවා හරි දෙයක් ගැන වීඩියෝ එකක් ගෙනාවොත් හොඳයි කියලා. මම පුතත් එක්ක පත්තරවල වැඩ එයාගේ පොඩි එයා දැන් නර්සරි යනවනේ. ඉතින් එයාගේ ඒ වැඩවලට මම කොහොමද තවත් උනන්දු වෙන්නේ? එයාට කොහොමද තවත් ඒවට සහයෝගය දක්වන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ පත්තර ගිය අවුරුද්ද එහෙමනම් මම මේ පත්තර ඔක්කොම ඒ කියන්නේ නර්සරි එකට පෙර පාසලට තියෙන පත්තර ඔක්කොම ගත්තේ නැහැ. හැබැයි මම මේ අවුරුද්දේ ඉඳලා එයාට ඒක ගන්නවා. ඒකට හේතුවක් තියෙනවා. බබා දැන් අපි ටවුන් එකට ගිහිල්ලා එහෙම නැත්තම් කොයි හරි ගිහිල්ලා එනකොට පුතා වෙලාවකට අහනවා අම්මා අද පුතාට මොනවාද ගෙනාව තෑග්ග කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ පත්තර ටික එයාට ලැබෙන්නේ. ඉන්න. හරි දැන් හරි හොඳට ඉන්න ඕන. නෝටි වෙන්නේ නැතුව ඉන්න. ඉතින් හොඳට ඉන්න. හිනාව බලන්න නෝටි වෙන්නේ නැතුව ඉන්න හිනාව පෙන්නන්න. අප්පා එහෙනම් මේ තෑගි ටික ගන්නකො. තෑග්ගක්ද හම්බුනේ? මොකක් වගේද? අපොත් අයින් කරගන්න. බලන්න කෙලවලුවක් තියනවාද කියලා. මල් අඳුරන මල් තියනවාද බලන්න. මෙහාට එන්නකෝ මේ හරියට. ඉතින් ඒ විදියට එයාට සතියකට පත්තරයක් දෙකක් ඒ වගේ ගෙනල්ලා දෙනවා. ඒ හැම පත්තරයක්ම එයාට එකපාර මම එයාට කරන්න දෙන්නේ නැහැ. එයාත් එක්ක එයා හොඳ මානසිකත්වයෙන් ඉන්න වෙලාවක තමයි එයාත් එක්ක මම මේ වගේ වැඩ කරන්නේ. දැන් මේ මම එයාට ඒව ගෙනල්ලා එකපාර ඔක්කොම දෙන්නේ නැහැනේ. කලින් පත්තර 3ක් දුන්නා. ඉතින් ඉතුරු ටික තමයි මම මේ අද දවසේ දැන් මෙයාත් එක්ක මෙයාට දෙන්නේ. ඉතින් එයා ඒව ටික බලනවා. බලනවා. ඉතින් එයා ඒව බලලා අපහු මට දෙනවා. දීලා ඊට පස්සේ එයාත් එක්ක මම පත්තරයකින් එක එයා ඉස්සෙල්ලම කරන්න ආස දේවල් එයා ගොඩක් වෙලාවට මැච් කරන්න එයා කරන්න ආසයි. ඒ ක්‍රියාකාරකම් ඒ තියෙන ඇක්ටිවිටීස් ටික මුලින්ම කරනවා. ඉතින් වෙනස්කම් හොයන්න ආසයි. ඉතින් ඒ වගේ දේවල් එයාත් එක්ක කරනවා. ඊට පස්සේ පාට කරන්න තියෙන ඒවා එයාට මම මොකක් හරි වැඩක් කරන වෙලාවට එයාට දෙනවා පාට කරන්න කියලා. ඉතින් එයාට මම සම්පූර්ණ නිදහස දීලා තියෙන්නේ. ඒ කියන්නේ පාට කරන වැඩවලට ඒගොල්ලොන්ගේ අත්හුරු වෙන්නේ. එතකොටනේ මම එයාට බල කරන්නේ මේ පාටින් මේ විදිහට පාට කරන්න. එයාට කැමති විදිහට එයා ආස පාටේ මේ විදිහට ලස්සනට පාට කරනවා. ඉතින් ඇත්තටම මේ හෝම් ස්කූලින් කියන සංකල්පය අපට කියන්නේ ගොඩාක් අමාරුයිනේ ගෙදර පුංචි බබෙක් එක්ක ඒක හරිම විදිහට කරන්න. හැබැයි මේ වගේ පත්තර ඔක්කොම මේ උපාධියකට සැරසෙන්න නෙවෙයිනේ. ඉතින් මම අර පුතාට තෑග්ගක් විදිහට තමයි මේ පත්තර ගේන්නේ. සමහර වෙලාවට දැන් ඇත්තටම ගිය මාසේ පෙබරවාරි මාසේ ගෙනාව පත්තර ටික එයා තාම කරනවා. ඉතින් මම ඒ නිසා මාර්තු මාසෙට තාම එකම එක පත්තරයයි ගත්තේ බිලිඳු පත්තරේ විතරයි. ඉතින් පත්තරවල තියෙන කතන්දර එයාත් එක්ක නිදා ගන්න යන වෙලාවට එයාට කියලා දෙනවා. එතකොට ඒකේ ලස්සන සින්දු එයාත් එක්ක මම ෆ්‍රී එකේ ඉන්න වෙලාවට එයාත් එක්ක සින්දු කියනවා. ඉතින් පෙබරවාරි මාසේ මට මතක විදිහට සතර පංචායතයේ තිබුණ මේ රට මගේ රට සින්දුව එයාට නර්සරි එකේ කියලා දීලා තිබුණා. ඉතින් පත්තරෙත් තිබුණා. අපි දෙන එක කීප වතාවක්ම ගෙදරක් කිව්වා. දැන් එයාට හොඳටම ඒ සින්දුව ගොඩාක් දුරට
එයා ලස්සනට කියනවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රියාකාරකම් තමයි අපි මේ වගේ පුංචි බබෙක් එක්ක කරන්න ඕන. ඉතින් මේ පත්තර ඔක්කොම මම එයාට දෙන්නේ අර මම ටවුන් ගිහිල්ලා එහෙම එනකොට එළියට ගිහිල්ලා එනකොට මගෙන් තෑග්ගක් ඉල්ලනවනේ. ඒකට තෑග්ග තමයි එයාලට කඩචෝරු වගේ පෙන් රස දේවල් දෙනවට වඩා මේක ඇත්තටම වටින දෙයක්නේ. ඉතින් දැන් එයා කවදාවත් අපේ කන්න මොනවද ගෙනාවේ කියලා නෙවෙයි අහන්නේ. පුතාට අදත් පත්තරයක් තෑග්ගක් ගෙනාවද එයාට පාට පෙට්ටියක්. එතකොට තව මොනා හරි එයාට ඩ්‍රෝවිං බුක් එකක්. අනේ වගේ ඒවා තමයි අපි දෙන්නම දැන් පුරුදු වෙලා ඉන්නේ පුතාට ගේන්න. කඩචෝරු නම් ගේන්නෙම නැති තරම්. ඉතින් එයා දැන් ඒවා අපිත් එක්ක ඒව කරනවා. අපි චුට්ට තමයි චූටි බබාලට පුරුදු කරන්න ඕනේ. දැන් ඇත්තටම මම දන්නවා මගේ පුතා ස්මාර්ට් පුතෙක්. රවුම් හැඩය හඳුනා ගන්නවා. මට කියපෙන්න පුතේ රවුම් හැඩය තියෙනවා. රවුම් හැඩය. ලෝකේ ඉන්න හැම දරුවෙක්ම ඒ වගේ තමයි ඒගොල්ලොන්ව චුට්ට උපමට්ටම් කරලා ගන්න ඕන. හරියටත් හරි. මමී මගේ පූසිකිටි උදේ කෑව රොටි බොන්නෙම කිරි පිටි බලා නටන හැටි. මේක කියලා තියෙන පුංචි ක්‍රියාකාරකමක්. අපි ඒක කරමුකෝ. අර යට තියෙන්නේ ඒකේ මොනවද කරන්න තියෙන්නේ කියලා. මේකෙත් ලස්සන කතාවක් තියෙනවා. අම්මා කියලා දෙන්නම් හිමිහිට. ඒක දැක්කද? පෙර පාසලට යන්න පාර හොයලා දෙන්නලු. මේ මෙතන ඉඳලා මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පුතාට පුළුවන් නේ පැන්සලෙන් අඳින්න එක. ඒ බබාටත් පෙර පාසලට යන්න පාර හොයලා දෙන්නලු. එයා යන්නේ මේ පෙර පාසලට නේ. මේ බලන්න කොළ බෝල අලවන්නලු. අපි අම්මා කොළ බෝල පුරවලා දෙන්න. හදලා දෙන්න. දී අකුර පාට කරන්නත් තියෙනවා. මේ දේ දුන්නක් හදමුල්ලු. අම්මයි පුතයි හදමු. මේ බලන්න මේ කොළ වැටෙන විදිය හුළඟට. මේ කොළ පහලට වැටෙනවා. මේ ගස් වලින් එක එක හුළඟට මේ කොළේ මෙහෙම වැටෙන්නේ. මේ කොළේ මෙහෙම වැටිලා ඔහොමත් වෙලා වැටෙන්නේ. දැක්කද? එක එක විදිහට වැටෙනවා. අපි දෙන්න අඳිමු. Bits of paper lying on the floor make the place. අම්මට තාලෙට නම් කියන්න බෑ පුතේ. make the place unity pick me up. ඒකේ මොකද්ද කියන්නේ? bits of paper දෙකේ ඉලක්කම හඳුනා ගනිමුලු. බලන්න දෙක කියලා දීලා තියෙන ලස්සන. හරි ලස්සන. 2 පෙන්නන්න. දෙක 2 කො අම්මට පෙන්නන්න. කො හරියටත් හරි. තව වැඩ ගොඩක් තියෙනවා. උඩට පහලට ඇඟිලි තුඩින් යමුලු. අපි ඒව කරමුකෝ ක්‍රියාකාරකමක්. ඉතින් මේ පත්තරවල තියෙන ගොඩාක් ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස්. දැන් අනිත් තවත් අලුත් ක්‍රියාකාරකම් මේ පත්තර වලින් එකතු කරලා අපිටම නිර්මාණය කරගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම නර්සරි එකක ඒ පැය 3-4ට ඒ ටීචර් කෙනෙක්ට බබාලට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා. ඉතින් ඊටු ටික අපි තමයි ඒගොල්ලොන් එක්ක ඊතරදී ඒවා කරන්න දෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කියන්නේ ඇත්තටම මට හිතෙන විදිහට ඒක ඒ කියන්නේ අපි යාලව ඒක ෂෝක් එකක් තියෙනවා බලන්න පුතේ. ඒගොල්ලෝ කෑමට ගන්න ආකාර ඇක්ටිවිටීස් ඒ වගේ කියන්නේ ඒ ක්‍රියාකාරකම් කරලා තියෙන්න ඕන.
ඉතින් සමහර වෙලාවට ජපාන වගේ ළමයි අපේ රටවල් වලට දරුවන්ට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. ඒගොල්ලෝ අර අවුරුද්දෙන් පත්තරේම වගේ ඒගොල්ලෝ පළතුරු තමයි තියෙන්නේ. කමක් ගොල්ලන්ගේ මුල් ළමාවියට අවශ්‍ය ක්‍රියාකාරකම් හරි වටිනවා කරන නේද? හින්දා මේ පත්තරෙත් පළතුරු දරුවන්ට ඒ වයසට අදාළ දේවල් කරන්නේ නැතුව පස්සේ ඒගොල්ලෝ ශිෂ්‍යත්වයේ වගේ පන්තිවලට ගියාට පස්සේ ඒ වගේ එහා තියෙන ගෙදර වෙනස්කම් එක්කෙනා පාස් හොයන්න වෙනවා, තියෙන ඔයා අපි පාස් දෙන්න වෙනවා. කරමු ඒ ඉතින් වගේ හිමින් දරුවන්ට හිමි. කියනවට බලන්න වඩා අපිට පුළුවන්ද ගොල්ලන්ට කියලා තව ඇඟිලි මේ කික් වගේ තියෙන කරනවට වඩා ක්‍රියාකාරකම් අපෙන් වෙන්න ඕන දේවල් බලන්න. ටික එයාලට මුල් කාලෙම ඒකෙත් ඒවා අපි එයාලත් එක්ක එකතු වෙලා help me ඒ find the ගොල්ලන්ට way ෆවුන්ඩේෂන් එක දාලා to the තිබ්බනම් grass. තමයි ගොඩාක් හොඳ. තනකොළ කන්න ඉතින් යන්න මේ පාර වගේ සොයා දෙන්න homeschooling groups කියනවනේ. තියෙනවා, pages තියෙනවා. කවුද ඒ කිව්වනේ? වගේනුත් අදහස් ගන්න පුතාට පුළුවන්. පුළුවන් ඉතින් ඒ තනකොළ වගේ කන්න යන්න අදහස් පාර හොයලා අරගෙන දෙන්න. අපි අපේ පවුලට අපි ගත කරන පරිසරයට ගැළපෙන විදිහට අපිට ඒවා වෙනස්කම් කරලා අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට ඒ විදිහට තමයි කරන්නේ. කවුද මේ? වඳුරු පැටියෙක්. වඳුරට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද පුතේ? මංකි. එතකොට මේ මංකිගේ නම මොකක්ද? මංකිගේ නම වඳුරා. සතුටුයි. මේ ඉන්නේ